මටත් ලීක් කරන්න හිතුණා. හැබැයි මම පස්සේ තේරුම් ගත්තා මම ලීක් කරා නම් මං එයාට එච්චර ආදරේ නම් මං ලීක් කළා හරියනවා. ඒක ආදරයක්. එයා ඒතන සතුටින් ඉන්නේ මම මගේ පාඩු සම්බන්ධය ඉවර වෙද්දිම ෆොටෝස් වීඩියෝස් ඩිලීට් කරනවා. අනිවාර්යයෙන් මේ සෑම දෙයක්ම ඩිලීට් කරලා අවසන් කරන්න ඕන. එතනින් එහාට ලීක් කරනවා නම් කිරිමියෙක් වෙන්න බෑ. ඇත්තට මම කියන්නේ කිරිමියෙක් වෙන්න බෑ. එතනින් එහාට ඒක මොකද ඔයාලට වෙච්ච සිද්ධියකට මට සම්බන්ධ ඉවරෙද්දි මේක අයින් කරා. අතට මට අයින් කරා. මගේ සම්බන්ධය වෙද්දි මට තරහක් ආවා. මට ලීක් කරන්න හිතුණා. ලීක් කරාද? බෑ පිස්සුද? ලීක් කරන්න අපි. ඒක මට තේරුණා මේක කරොත් වැරදි කියලා හින්දා. ඒතරේ අදාළ පාර්ශවයේ දන්නවද ඔයා රෙකෝඩ් කරාද නැද්ද කියලා? දන්නවත් මට ඒක පුළුවන් කියනවනේ. එතකොට එයා හිතුවේ නෑ ඒක එයා හිතුවේ නෑ මම එහෙම ලීක් කරයි කියලා. එයා මගේ විශ්වාසයක් තිබුණේ. ඒ විශ්වාස කරන්නේ මොකද? එයා උපානම් හරියා ගියා. එතන ඉඳී සතුටින්. එතනින් chapter close. chapter close. ආය අවුරුදු 20ක් ගිහිල්ලා ලීක් වුණොත් බැරි වෙලාවත් වෙන්න විදියක් නෑ. එතනින් ඒක ඉවර කරා. ඉවර කරානේ. දන්නවනේ 100%ක් ඉවර